දේශගුණික විපර්යාස නූතන ශිෂ්ටාචාරය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය. මෙතෙක් සංකල්පයක්ව පැවැති දේශගුණික විපර්යාස අද වන විට මේ මිහිතලය මත ක්‍රියාත්මක වෙමින් පවතී. ප්‍රධාන බහුවිෂමතා කලාප තුනකින්ද දේශගුණික කලාප තුනකින්ද ආවරණ වී ගංගා ද්‍රෝණි 103කින් පෝෂණ වන ශ්‍රී ලංකාවද අද වන විට මේ අර්බුදයේ ඉහළින්ම සිටී. රටේ සමස්ත භූමියෙන් 6%කටත් වැඩි ප්‍රමාණයක් පෝෂණ වන මහවැලි ගංගා ද්‍රෝණියේ ජීවත් වන ප්‍රජාව මේ දේශගුණික විපර්යාසයේ ගොදුරු බවට දැනටමත් පත් වී හමාරයි. රෝග පරිබෝධ වැඩි. ඒකින් දස්සන්න අඩුයි. පායන කාලට ගෙදරට කණ්ඩ එළවලුවක් හදාගන්න විදිහන්නේ අපිට. ඉඩෝර කාලට සතෙකුට දෙන්න තනකොළ ටිකක් හොයාගන්න නැහනේ. කන්න හතරක්ම වැඩ කරේ නැහැ. පායන කාලට සතුන්ගේ කිරි අස්වැන්න නැහැ. මෙම අර්බුදයට මුහුණ දීම පිණිස ශ්‍රී ලංකා රජය මගින් අනුහුරු වීමේ අරමුදලේ මූල්‍ය ආධාරයෙන් හා ලෝක ආහාර සංවිධානයේ සම්බන්ධීකරණයෙන් වර්ෂ 2014 දී මහවැලි ගංගා ද්‍රෝණිය තුල දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් වලට ගොදුරු වූ ප්‍රජාව අනුහුරු කරවීමේ ව්‍යාපෘතිය හෙවත් සීකැප් නාමයෙන් සය අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ඒ මගින් ආවරණ වන දිස්ත්‍රික්ක ගණන දෙකක් වන අතර එයින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3කට ප්‍රතිලාභ සලසයි. අමාත්‍යාංශ දෙපාර්තමේන්තු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානද ප්‍රාදේශීය ගොවි සංවිධානද පාර්ශවකරුවන් ලෙස යොදා ගනිමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දායකත්වයෙන් වර්ෂ 2017 දී ආරම්භ විය. මේ අනුව වැසිදියෙන් වගා කරන වගා පවුල් සඳහා ගෘහ ආශ්‍රිත ආහාර සුරක්ෂිතතාව වර්ධනය හා නම්‍යශීලී ජීවනෝපා ගොඩනැංවීම, දේශගුණික විපර්යාසවල බලපෑම් නිසා සිදු වූ වර්ෂාපතන විචල්්‍යතා හා සම්බන්ධ අවදානම අඩු කිරීමට ග්‍රාමීය, දේශීය, ප්‍රාදේශීය සේවා සැපයීමේ ආයතනික ශක්්‍යතාව ඉහළ නැංවීම යන විශේෂ අරමුණු දෙක ඔස්සේ මෙම ව්‍යාපෘතිය බලගන්වන ලදී. දේශගුණික විපර්යාසවලට අනුහුරුව ප්‍රජාවගේ ආහාර සුරක්ෂිත භාවය ඇති කරනු පිණිස පස්විධ අගය දාමයක් ක්‍රියාවට නංවන ලදී. ඒ අනුව වෙළෙඳපොළ ඉලක්ක කරගත් පරිසර හිතකාමී දේශගුණික සුහුරු කෘෂිකාර්මික ප්‍රවේශයක් ඇති කරන ලදී. අවැසි කෘෂිකාර්මික යෙදවුම් හා තාක්ෂණය ලබා දීම සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 70.83කි. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 3740කි. කිරිගව, මීගව, එළු හා කුකුල් පාලනය මෙන්ම මීමැසි පාලනයද ඇතුළු සමස්ත පශු සම්පත් සංවර්ධනය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 42.44ක් වන අතර එහි ඍජු හා වක්‍ර ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 941කි. දේශගුණික විපර්යාසවලට අනුහුරු ජීවනෝපා සංවර්ධනයේ තවත් එක් අංගයක් ලෙස ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රතිලාභීන් බලගැන්වීම සිදු කරන ලදී. ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 22.1කි. දේශගුණික විපර්යාසවලට අනුහුරුව පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී කෘෂිකාර්මික නොවන ජීවනෝපා හඳුන්වා දීම සුවිශේෂ වෙයි. ඒ අනුව ඇඟලුම් නිෂ්පාදනය සඳහා කාන්තාවන් පුහුණු කරන ලද අතර එමගින් කාන්තාවන් 830 දෙනෙකුට ඍජු හා වක්‍රව ප්‍රතිලාභ හිමි වෙයි. ප්‍රදේශයට ආවේනික සාම්ප්‍රදායික හස්තකර්මාන්ත සඳහා තරුණියන් යොමු කර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙම ව්‍යාපෘතියේ පස්විධ අගය දාමයේ අවසන් එළඹුමයි. දේශගුණික විපර්යාසවලට ප්‍රජාව අනුහුරු කිරීමේදී එම ප්‍රතිලාභීන්ගේ ජීවනෝපා සංවර්ධනයට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය අනිවාර්ය සාධකයක් බව අවබෝධ කරගත් ව්‍යාපෘතිය මගින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙදිරිගිරිය හා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තුළ ග්‍රාමීය වාරි පද්ධති ප්‍රතිසංස්කරණ කරන ලද අතර කෘෂි මාර්ග පද්ධති වැඩි දියුණු කර පවුල් දසදහසකට වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභ අත්කර දෙන ලදී. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 261.08කි.
දේශගුණික විපර්යාසවලට අනුහුරු වෙමින් සූදානම් කරගත් තම නිෂ්පාදන විකුණා ගැනීමේ අභියෝගය ජය ගැනීම සඳහා ව්‍යාපෘතිය මගින් අවැසි පසුබිම නිර්මාණ කර දී තිබේ. පාරිසරික ගොවි නිෂ්පාදන වෙළඳපොළ හා ගොවි ජන බොජුන්හල ඒ සඳහා හොඳම උදාහරණයි. ප්‍රජාවගේ ආහාර සුරක්ෂිත භාවය ප්‍රමුඛ කරගත් ව්‍යාපෘතිය මගින් ප්‍රජාවගේ පානීය ජල ගැටලුව සඳහා සුරක්ෂිත ක්‍රමවේද සලසන ලදී. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 56.35කි. මේ වන විට රුපියල් මිලියන 45.58ක මුදලක් වියදම් කර දේශගුණික විපර්යාසයේ අවදානම අවම කිරීම සඳහා ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීමේ ආයතනික ශක්්‍යතාව ඉහළ නැංවීම සිදු කර තිබේ. මහවැලි ගංගා ද්‍රෝණිය තුළ දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑමට ගොදුරු වූ ප්‍රජාව අනුහුරු කරවීමේ ව්‍යාපෘතිය මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පමණක් රුපියල් මිලියන 456ක වියදමෙන් ප්‍රතිලාභී පවුල් 10,424ක ප්‍රමාණයකට ඍජුව හා වක්‍රව සිත සලසමින් නොනවතින මෙහෙවරක යෙදී සිටී. අපි අඩු අතරෙන් වගා කරන්න පුරුදුයි. මට හොඳ වෙළඳපොළක් ලැබුණා. මේ ගෙවතු නිෂ්පාදන විකුණා ගැනීම සඳහා හොඳ වෙළඳපොළක් ලැබිලා තියෙනවා. අපේ දැන් ආර්ථිකයට හරිම හොඳයි. වස විස නැති එළවලු විකුණන එකත් පිනක්නේ. පායන කාලෙදී වුණත් බිම්මල් වගාවෙන් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. අලුත් තාක්ෂණයෙන් අපට කිරි නිෂ්පාදනයට ගොඩක් පහසු වුණා. අපට ගමේ ඉඳන්ම හොඳ රැකියාවක් කරන්න ලැබුණා. අමතර ආදායම් මාර්ගය ස්ථිර ආදායම් මාර්ගයක් බවට පත් කරගත්තා. මෙම ව්‍යාපෘතිය විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවලට අනුහුරු ආහාර සුරක්ෂිත භාවයෙන් යුත් මතු පරපුරක් සඳහාම වන මහඟු දායාදයකි.